අපේ පෘථුවිය හැමදාමත් මේ වගේ සුන්දරව තිබුණේ නැහැ. දැනටමත් 5 වතාවක්ම මේ ලෝකය සම්පූර්ණයෙන්ම වගේ විනාශ වෙලා ජීවය බිඳුවටම අද වැටුණා. අද රහස් අරණ තුලින් අපි හෙළි කරන්නේ පෘථුවියේ සිදු වූ ඒ බිහිසුණු මහා වන්දවීම් 5ක අභිරහසයි. අංක 1. ඕඩොවිසියානු සිලූරියානු වන්දවීම. පෘථුවියේ ඇතිවුණු දරුණතම අයිස් යුගයක් නිසා මුහුදු ජලය අයිස් බවට පත් වුණා. මේ හදිසි දේශගුණික විපර්යාසයෙන් ඒ කාලේ හිටපු සමස්ත සාගර ජීවීන්ගෙන් 85%ක්ම සදහටම වන්ද වී ගියා. අංක 2. ලීට් ඩෙවෝනියන් වන්දවීම. ගොඩබිම ශාක අධික ලෙස වර්ධනය වීම නිසා පසහි තිබූ පෝෂක ද්‍රව්‍ය සාගරයට ගසාගෙන ගියා. මේ නිසා මුහුදේ ඇල්ගී ශාක අසීමිතව වර්ධනය වී ඔක්සිජන් සම්පූර්ණයෙන්ම උරා ගැනීම නිසා ජීවී විශේෂවලින් 75%ක් විනාශ වුණා. අංක 3. පර්මියානු ට්‍රයසික් වන්දවීම. මෙය ඉතිහාසයේ දරුණම විනාශයයි. ද ග්‍රේට් ඩයිනිං ලෙස හැදින්වෙන මෙහිදී සයිබීරියාවේ සිදු වූ මහා ගිනිකන්දු පිපිරීම් නිසා පෘථුවිය අධික ලෙස රත් වී සාගර ආම්ලික වුණා. ප්‍රතිඵලය සාගර ජීවීන්ගෙන් 96%ක් සහ ගොඩබිම සතුන්ගෙන් 70%ක්ම වන්ද වී යාමයි. අංක 4. ට්‍රයසික් ජුරාසික් වන්දවීම. පැන්ජියා මහාද්වීපය කැබලිවලට වෙන්වෙද්දී ඇතිවුණු දැවැන්ත ගිනිකන්දු ක්‍රියාකාරකම් නිසා පෘථුවියේ ජීවීන්ගෙන් 80%ක් විනාශ වුණා. හැබැයි මේ විනාශයෙන් පස්සේ තමයි ඩයිනසෝරයන්ට පෘථුවිය රජ කරන්න අවස්ථාව ලැබුණේ. අංක 5. ක්‍රිටේෂියස් පැලියෝජීන් වන්දවීම. කිලෝමීටර් 10ක් විශාල යෝධ උල්කාපාතයක් පෘථුවියට කඩා වැටුණා. ඉන් මතු වූ දූවිලි වලාකුළු වලින් සූර්යාලෝකය වැසී ගිය නිසා ඩයිනසෝරයන් ඇතුළු ජීවී විශේෂ වලින් 75%ක්ම වන්ද වී ගියා. හැබැයි මේ නිසාම ක්ෂීරපායී සතුන් බේරිලා මිනිසා දක්වා පරිණාමය වෙන්න පාර කැපුණා. විද්‍යාඥයන් පවසන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා පෘථුවිය දැන් 6 වෙනි මහා වන්දවීම කරා ගමන් කරමින් ඉන්නා බවයි. මේ වගේ ලෝකයේ සැඟවුණු අභිරහස් දිගටම දැනගන්න අපේ රහස් අරණ channel එක දැන්ම subscribe කරන්න.